මතුගම ආනන්ද ශාස්ත්‍රාලය ජාතික පාසල සහ මතුගම ශාන්ත මේරි විද්‍යාලය අතර පස්තුන් කෝර්ලේ මහා ක්‍රිකට් තරගය මෙවර පැවැත්වෙන්නේ 61 වෙනි වරටයි. මේ දක්වා පවත්වා ඇති මහා ක්‍රිකට් තරග 64න් මතුගම ශාන්ත මේරි විද්‍යාලය තරග 12ක් ජයගෙන ඇති අතර මතුගම ආනන්ද ශාස්ත්‍රාලය ජාතික පාසල තරග 2ක් ජයගෙන තිබෙනවා. මම පාන්තු රසිද මේ පාර 61 වෙනි මහා පස්තුන් කෝර්ල මහා සැරේ ආනන්ද ශාස්ත්‍රාලයේ කණ්ඩායම නායකයා මම. ඔබගේ කණ්ඩායම ගැන කිව්වොත් අපේ කණ්ඩායම හොඳ මානසිකත්වයෙන් සහ හොඳ පුහුණුවීමකින් කණ්ඩායමට මුහුණ දීමට සූදානම්ින් ඉන්නවා. අපේ කණ්ඩායම ගැන කිව්වොත් ලකුණු 350 සීමාව පසු කරපු ක්‍රීඩක පිටිකරන 4 දෙනා කිව්වොත් ලෙසුන් චතුරුක පාන්තු රසිත ටෙනිස් රමුවත් මෙතුළු මජලිත් ඉන්නවා. පන්ලු 30 සීමාව පසු කරපු පන්දු යන්නන් 3 දෙනෙක් ඉන්නවා. පාන්තු රසිත ලෙසුන් චතුරුක ටෙනිස් රමුවත්. අපි මේ පාර අපේ කණ්ඩායම සූදානම්කින් මේ පාර 61 වෙනි පස්තුන් කෝර්ලේ මහා සන්නඩ සන්නේ සාන්තමෙනි කරන්න හොඳ අභියෝගයක් දෙන්න බලාපොරොත්තු වෙනවා. මගේ නම අචින්ත ශානුක. මෙවර 61 වෙනි පස්තුන් මහා කෝරළ සටනේ නායකත්වයේ දරන මම. අපි මෙවර තරඟාවලියට හොඳ සූදානමකින් සිටිනවා. අපිට කෝච්ලා 3 දෙනෙක් ඉන්නවා. ප්‍රධාන පුහුණුකරු හැටියට දුමිඳු සර් ඉන්නවා. ඇසිස්ටන්ට් කෝච් වශයෙන් කොයින්දු වික්‍රමසිංහ අයියා ඉන්නවා. තව ප්‍රධාන පුහුණුකරු හැටියට අමුගොඩ සර් ඉන්නවා. ඒගොල්ලෝ අපිට හොඳ පුහුණුවක් ලබා දෙනවා. මෙවර කණ්ඩායම ඉතාමත් හොඳට පුහුණුවීම් කරගෙන යනවා. මෙවර ක්‍රිකට් වසන්තය තුළ හොඳම පිතිකරු හැටියට උඳු හංසනෙත් ඉන්නවා. ඒ වගේම කඩුළු 40 බැගින් ලබාගත් පන්දු යවන්නන් 2 දෙනෙක් ඉන්නවා. මෙවර ආනන්ද කණ්ඩායමට හොඳ තරගයක් දීලා ජයග්‍රහණය කිරීමට අප කණ්ඩායම විසින් බලාපොරොත්තු වෙනවා. මම චානක මිලින්ද පෙරේරා මතුගම ආනන්ද ශාස්ත්‍රාලයේ ප්‍රධාන පුහුණුකරු 61 වෙනි වතාවට පැවැත්වෙන පස්තුන් කෝල්රේ මහා ක්‍රිකට් තරගාවලිය මතුගම මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. මෙවර අපේ කණ්ඩායම ගැන කතා කරොත් ඉතාමත් දක්ෂ කණ්ඩායමක් සහ සම්බර කණ්ඩායමක් අපිට ඉන්නවා. විශේෂයෙන්ම කැප්ටන් පහන් දුලක්ෂිත ඉතාමත් හොඳ දක්ෂතා අතර ඉන්නවා පිට්ටෙන් සහ පන්දුවෙන්. පිට්ටෙන් ලකුණු 550ක් තරඟ 8ක් තුල සහ කඩලු 52ක් දැනට ලබාගෙන තිබෙනවා මේ තරග වාරය තුල. දක්ෂ තුන්ගිරියව ක්‍රීඩකින් රාශියක් කණ්ඩායම සතුයි. ප්‍රබල අභියෝගයක් ශාන්ත මාරියා කණ්ඩායමට දෙන්න මෙවර බලාපොරොත්තු වෙනවා. පිටිකරණය ගත්තාම සහ පන්දු යැවීම ගත්තාමත් ඉතාමත් දක්ෂ පන්දු යවන්නෝ රාශියක් අපි සතුව ඉන්නවා. ඒ හින්දා අපිට අවස්ථාව තියෙනවා මෙවර තරඟාවලිය ජයග්‍රහණය කිරීම අපි හැකියි කියලා අපිට බලාපොරොත්තු වෙනවා. මේ මහා ක්‍රිකට් තරඟය ජයග්‍රහණය කිරීමට හැකි වේ කියලා මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම කණ්ඩායමට සුවපවතනා කරනවා මෙවර තරඟාවලියේ ශූරතාවය අප පාසලට රැගෙන මම මතුගම ශාන්තමේරි කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වශයෙන් කටයුතු කරනවා. මේ 61 වෙනි බිග් මැච් එක අපිට ලේසියෙන්ම ජයග්‍රහණය කිරීමට හොඳ සුදුසු කණ්ඩායමක් සිටිනවා. හොඳ පිටිකරණයේ පැත්ත ඉතාමත් හොඳයි. සමබර කණ්ඩායමක් සිටිනවා. හොඳ පන්දු යවන්න වේග පන්දු සංචිතයක් අපි ප්‍රැක්ටිස් කරා. ඒකෙන් අපි හොඳ වේග පන්දු යවන්න දෙන්නෙක් තුන් දෙනෙක් තරඟයට සූදානම් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. දඟ පන්දු යවන්න අපිට left arm spinners, right arm off spinners අපිට හොඳම දඟ පන්දු යවන්නන්ගේ සංචිතයක් සිටිනවා. අපි ගොඩක් ටෙක්නික් භාවිතා කරා. හොඳ බෝලින් මැෂින් ප්‍රැක්ටිස්. එතකොට හොඳ පුහුණු තරඟ. එතකොට අපි ළමයින්ට මොටිවේෂන් ප්‍රෝග්‍රෑම් ගොඩක් කරා. මේ ළමයි දිරිමත් කිරීමට බලාපොරොත්තු 61 වෙනි මහා සටන අවුරුදු 10කට පස්සේ නැවත වතාවක් ජයග්‍රහණය කිරීමට 61 වෙනි පස්තුන් කෝර්ලේ මහා ක්‍රිකට් තරගය හෙට සහ අනිද්දා මතුගම මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.